So I think ආයුබෝයි මහරජාණනි. So ඉතින් මේ අද බලාගෙන යන්නේ මගේ වෝල් එක. මගේ වෝල් එකේ මොනවද තියෙන අප්ඩේට්ස් කියලා. මේ වෝල් රිවිව්. රුචිර දාලා තියෙන. කොත්තුවක් කරන් දීපන් කිව්වම සල්ලි නෑ කිව්ව යාළුවා. කෑල්ල එක KFC එකෙන් එළියට එනවා දැක්කම. පිට STTP ටියෝ. හරි හරි. උන් දෙන්න මෙන්ෂන් කරපු එක හොඳයි. ඔකුන් දෙන්න ඇත්තටම ඔකුන් දෙන්න එහෙම තමයි. ඔකුන්ට අපි හදිස්සියකට කිව්වම කොත්තුවක් රයිස් එකක් අඩුම තරමේ ප්ලේන් ටිකක් ගහලා සමෝස එකක් කමු කියලා බෑ. කවදාවත් බෑ. හැබැයි කෑල්ල එක ගියාම සුද්ද දෙන්නෙක් වගේ තමයි. ඔන්න දැන් තරුෂේ ට්‍රිපර්රේ. තරුෂිගේ බෝයි ෆ්‍රෙන්ඩුයි. තරුෂි කවුද මෙතනින්? මේ තරුෂිද? මේ බෝයි ෆ්‍රෙන්ඩ්. බලන්න හරකට මීයක් තියෙනවද කියලා හරියටම හොයාගන්න බෑනේ වස්සෙක්ද වැසියෙක්ද කියලා. දැන් මේ තරුෂි වෙන්නත් පුළුවන් නේ මෙතන නේද? හරියටම කියන්න තොප්පියකුත් දාන්න. කමක් නැහැ ඉතින් කොහොමද දෙන්නම ඉන්නවනේ එතන. මං ධෝනිට වැලන්ටයින් එකට අලුත් පෙට්ටියක් කරන් දුන්නා. ඉතින් දැන් එයා මට වැලන්ටයින් එකට අලුත් බයික් එකක් කරන් දුන්නා. යාදර කතාව. 84 ශ්‍රී නම්බර් බයික් එකක් තමයි අරන් දීලා තියෙන්නේ. හරිනේ. my monthly income චුටි. my bill ලොකුයි. අත් දෙකෙන් ඇල්ලුවත් ඒක අහුවෙන්නේ නැහැ. ඊටත් වඩා වැඩි. අන්න bill මෙහෙම size. අත් දෙකෙන් ඇල්ලුවත් අහුවෙන්නේ නැහැ. ඒ තරමට bill. Oh boy. මේක දාලා තියෙන නිපුල් ලක්ෂණ. ජීවිතේට මුහුද දැකලා නැති කෑගල්ල යාළුවා බීච් ගියාම. මම අප්පා හොගාන පොකුණ මෙච්චර ලොකුයිද? ඔය අනුරාධපුර පොළොන්නරුව මනුවර පස්සේ බදුල්ල බණ්ඩාර ඇත්තටම ඉතින් ඒ පැත්තෙන් වෙනම දවසක් දාගෙන ඉපයි මුහුද බලන්න එන්න නේද? ඒ වුණාට විනාඩි 10න් 15න් මුහුද ළඟට යන්න පුළුවන් දකුණේ උන්ට කියන්න දෙන ඔක්කොම කුණු කතා ටිකම කියනවා. ඉසුරු සම්පත් දිසානායක සරසවියේ මතක මුට මුකුත් මතක නැහැ කොහොමද මූවි වට පස්සේ මුට මුකුත් මතක නැහැ මම දන්නවනේ මිනිහගේ හැටි මිනිහා ගොඩක් කලාවට ඒ මුකුත් මතක තියන් ඉන්න මිනිහෙක් නෙවෙයි මිනිහට මතක නැහැ ගොඩක් කලාට ඒ කියන්නේ විවුරස් මතක නැති වෙන්න මිනිහ බොනවා අද කතා වස්තුව කොල්ලාගේ ජීවන චක්‍රය වර්ෂ 1982 පෙබරවාරි 8 වෙනිදා කොල්ලා ඉපදුනා ටික කොල්ල ලොකු වෙද්දී අම්මා කොල්ලව කඩේ යවන්න පටන් ගත්තා පුතේ කඩේට ගිහින් බඩ ලිස්ට් කරන් වරේ ඊට පස්සේ කොල්ලගේ ළමා කාලේ ටික ඉවර වෙද්දී කොල්ල කසාදයක් බැඳලා ගෑණියෙක් ගත්තා ඒ බැඳලත් කොල්ලා ඒත් කඩේ ගියා ඒ කඩේට ගිහින් හාල් පහක් කරන් එනකො කොල්ලා ඒත් කඩේ යනවා කොහොම හරි කොල්ල කසාද බැඳලා ගෑණියෙකුත් ගත්තට පස්සේ ළමයෙකුත් හම්බුණා ඒ හම්බෙලත් කොල්ලා ඒත් කඩේ යනවා තාත්තේ කඩේට ගිහින් මට පැනලා කියලා දෙන්නකෝ ඉතින් මේ විදිහට කඩේ ගිහිල්ලා කොල්ලව සම්දි මැරලා යනවා මිනිසුන් සතපත රැගෙන යාමට සියල්ල සූදානම්. වලවල් වලින් දාන්න එපා යකෝ තට්ටම රිදෙනවා. මතකද ඒ කාලේ පැදුණු බයිසිකල්. ඒ කාලේ තිබුණ බයිසිකල් වල මේ මම මතකයි අර තියෙන පිටිපස්සේ ලැගිජ් එක. ඕකේනේ යන්නේ. ඕකේ යනකොට හරි අමාරුයි. දඩ ගාලා මෙහෙම පුක මෙහෙම ගැස්සෙනවා වැදියදී. වලවල් වලින් දාලා. කර පුක වදිනවා. ඒ හරි අමාරුයි. දැන් නම් ඇත්තටම ලැගිජ් එක යනවා අඩුයි නේද ගොඩක් වෙනවා. කට්ටි යන්නේ නැහැ. මේ දැකලා තප්පර 5ක් ඇතුළත ෂෙයා කරන්න. පැය 5ක් ඇතුළත සුභාරංචියක් අසන්න ලැබේ. ගණන් නොදීම විනාශයට මුලයි. ටක් ගාලා ෂෙයා කරන්න. මේ දැකලා තප්පර 5ක් ඇතුළත ෂෙයා කරන්න. තප්පර 5ක් ඇතුළත ෂෙයා කරන්න. තප්පර 5යි යන්නේ දැන් තප්පර මම බේරුණා. Mr. Duno මුල සිට Arduino programming සහ robotics පිළිබඳව උගන්වන මාස 6ක ඔන්ලයින් පාඨමාලාව. මූලික දැනුමක් අවශ්‍ය නොවේ. Arduino උපකරණ නොමැතිව වුවද ඔබට සම්බන්ධ වීමට හැකියාව ඇත. Zoom තාක්ෂණය මගින් සියලුම පන්ති පවත්වනු ලැබේ. පාඨමාලාවේ වීඩියෝ රෙකෝඩින්ග්ස්, notes, code samples, Google Classroom සහ YouTube වෙත යොමු කරනු ලැබේ. ඔයගොල්ලෝ Arduino ඉගෙන ගන්න කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ description එකේ තියෙන Google form එක fill කරලා මේ class එකට join වෙන්න. සාමාන්‍යයෙන් Arduino class එකට යද්දී ඔයගොල්ලන්ට ගොඩක්ම වියදම් වෙන්නේ ඒ අදාළ බඩු එක ගන්න. හැබැයි මේ course එකට join වෙන ඔයාට ඕන කරන Arduino gadget එක රුපියල් 70කට ගන්න chance එක තියෙනවා. ඔයාත් කැමති නම් Arduino කරන්න Arduino ඉගෙන ගන්න ඔයගොල්ලන්ට පුළුවන් description එකේ දාලා තියෙන Google form එක fill කරලා class එකට join වෙන්න. WhatsApp group එකක් තියෙනවා. ඒකට join වෙන්න. ස්පෙෂල්ම දේ තමයි මේ course එක තියෙන්නේ මාස 6යි. මේ course එක වෙනම කරත් ඔයාලට monthly fee එක රුපියල් 1500ක් වෙනවා. හැබැයි මේ පහළ තියෙන Google form එක fill කරලා යන ඔයාට monthly fee එක වෙන්නේ රුපියල් 1000යි. ඒ කියන්නේ මාස 6ට රුපියල් 6000ක් විතරයි වෙන්නේ. ඉතින් මම දන්නවා මගේ content එක බලන්නේ ගොඩක්ම අවුරුදු 18 24 වගේ අය. මම මේ course එක recommend කරන්න ප්‍රධානම හේතුව උනේ සල්ලි ප්‍රශ්න දෙන මිනිස්සු ගැන හිතලා තමයි මේ course එක මේගොල්ලෝ කරන්නේ. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් මෙන්න යට තියෙනවා Google form එක join වෙන්න. join වෙලා හරියට මේ ගැන qualified කෙනෙක්ගෙන් මේක ඉගෙන ගන්න. හැමදේම තිත්ත වෙලා කාමරෙන් එළියට එද්දී අම්මා කරිවිල සම්බෝලයක් හදනවා දැක්කම
ඔක දවල්ට කන්නද නැත්නම් රැට කන්නද? ඊට පස්සේ අම්ම ඔප්ෂන් තුනක් දෙනවා. කන්නත් පුළුවන් මොකක් ඉන්නත් පුළුවන්. තර බඩගිනි මැරෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. සුසන්දිකාට ක්‍රිකට් උපදේශ තනතුරක්. ආයෙනම් අපේ උන් රන් අවුට් වෙන්නේ. මේ ඇත්තට දැන් දැන් බලද්දි මල්ටිමීඩියා ඩිග්‍රියක් තියෙනවට ඩාන්සින් ගන්නත් පුළුවන්. කම්බයින් මැක්ස් එකක් පුළුවන්. පොලන්දකෝ එකෙන් තටි නේද? අපිට රෙද්ද රෙවිලා බොක යන්න නැතුව තියෙන වෙලාවක අභිමානවත්ව 75 වෙන නිදහස සමරූපය ගැන අනේ අම්මපා මට පුදුම සතුටක් තියෙනවා. Again, සිංහලා කියන්නත් තත්ත්වයා ඒ යොකත්වගේ මිත්‍රයා ඒ වුණත් හරිම මෝර්ගයා බලන්නේ මැද බොල්ලුනත් ඒ සිංහෙනකොට තියෙන ගට් එක මේ එඩිට් කරපු එක තමයි ආතල් එක. එහෙම සිංහයම එක විතරම අභිමානයක තියෙනවා. එතන දැනෙන්න තියෙන. අර පොඩ්ඩක් අර ඒක ජොලිය තියෙන්නේ එඩිට් එක. හරි. නැත්තම් සිංහේන එක පාර ගැම්මක් තියෙනවා අම්මෝ. ඒක. මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් අරන් සතුටින් ඉමු. එක්සත් ගුලිය ගණන් යවුවම රෙද්ද රෙවෙන උන්ගේ සංගමේ පණිවුඩයකී. කාකෂෝ ගහලෙලෝපන් ඔය කාක්කෝ. අපිත් අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ කාලේ. තව අමුත්තොත් හොඳට තියෙයි. මේ දැන් කියන්නේ කපුටු ශාස්ත්‍රයේ හරි කියලා කියන්නේ කාක්කෙක් කනන්නේ ගෙදරට අමුත් එක්ක එනකොට කියලා. අපිට වෙන්නේ එහෙම යෝනේ. කාක්ක ඇනුවොත් කෙලවිලාම යනවා. ඉදට අමුත්තෝ කෙසේ වෙතත් හත්මුතු පරම්පරාවම කෙලවෙන වැඩක් තමයි වෙන්නේ. ඒකින්ද කාක්කෝ පැත්ත බලාගෙන තියාගන්න එපා. එලවන්න. ඉරා. ආන්න වැඩේ නිසිත දන්නවදින අපේ වීඩියෝස් වල ඉන්නේ අපේ මේනේ රිතික් නිසිත නවාංජන අපේ නිසිත තමයි දාලා තියෙන්නේ girl act smart but they can't download videos from Facebook. කියන්නේ මාර දාර්ශනිකයෙක් මාර වැඩෙක් මිනිහා Facebook එකේ ඕන දෙයක් දන්නවා. දැන් මිනිහා Facebook එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න විදිය පවා දන්නවනේ. ඒක තමයි දාලා තියෙන්නේ. දෙල්ලක් නැහැ නිසිත. මේ දැනුම මාදයි මල්ලි. ෆෝන් එකට මැසේජ් එකක් එනවා බලනවා පොඩ්ඩක් තියෙනවා ඉක්මනට වරේ. මේව සාමාන්‍යයෙන් කියනවා ජනතාව ගොඩක් තිබ්බත් කියන්නේ පොඩ්ඩක් තියෙනවා කියලා. යාර කට්ටිය ඇද ගන්න සීන් එකට. සාමාන්‍යයෙන් ඒ අපි කියන විදිය. පොඩ්ඩක් තියෙන ඉක්මනට වරේ. ඉක්මනට යනවා. කොහොමද ඉක්මනට ගියන දිනුනොත් වැඩේ මිසින් වෙනවා. නැත්නම් අර පෆ් 3 බෙදෙන එක කේස් යනවනේ එක 4 5 ගහන්න ගන්නවා. ඒකින්ද පොඩ්ඩක් තියෙන වරින් ගොන් ටක් ගාලා යන්න ඕන. හරි? Okay, all right. මේක කෙරෙනවා ආන්ටි. පුතා මොනවද තියෙන විශේෂ හැකියාව? මට දෙවියන්ගේ බාරේ මුළු රැප් එකම කටපාඩම්. මේක කරනවා පුණ්‍ය. එච්චරයි. නේ ඉස්සර වඩත් පුළුවන් මං දෙවියන්ගේ බාරේ රැප් එක කියන්න. මතකයි අද වැනි දවසක ඒ ඔක්කොම ටික මට කියන්න බෑ. දවසක් දෙවියන්ගේ බාරේ ගැන කිව්වෙන්ද කියන්නේ? ස්ටෝරි ටයිම්. දවසක් අපේ යාළුවෙක්ගේ විඩින් එකේ පාටි එක දුන්නා. ඒ කියන්නේ ඌ බැඳලා ඊට පස්සේ යාළුවොන්ට වෙනම දුන්න පොඩි පාටියක්. ඊට පස්සේ පාටිය දෙන වෙලේ ඉතින් ඒ පාටියට ඉතින් ගමේ කොල්ලෝ සෙට් එක ඔක්කොම හිටියේ. කියන්නේ ජෙනරේෂන් දෙක තුනක්. සාමාන්‍ය අවුරුදු 18 24 සෙට් එක. ඊට පස්සේ ආයේ 35 උඩ සෙට් එක 50 දෙන්නෙක් විතර හිටියේ. ඒතකොට ජෙනරේෂන් දෙක තුනක් සෙට් වෙලා. දැන් ඔන්න කට්ටිය ඒ පාටිය දුන්න කොල්ලගේ ළඟ තියෙන ඩ්‍රම් එකක්. ඩ්‍රම් එකක් තියෙනවා. ඇත්ත එකයි ඉලෙක්ට්‍රොනික එකක්. දැන් ඕකත් එළිය තියලා දැන් කට්ටිය ඔන්න පාටිය දාලා දැන් බීලා කරලා දැන් හොඳ සින්දු ටිකක් යනවා ඉතින්. මේ අර පරණ සින්දු සෙට් එකක් නිය සිටු කුමාරී යූ ඔබට සීතල අගුණයි නෑ සින් එකේ සින්දු ටිකක් යනවා. ආය යනවාද රන් පොකුණෙන් ඔහොම ටිකක් එහෙම දැන් ගහ යනවා. පරණ සින්දු සීන් එකේ තමයි යන්නේ. හෙළුවෙන් කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් හෙළුවෙන් ෆොටෝස් බලන්න කැමති කෙනෙක්ද? එහෙනම් වඩ කරන්න තියෙන්නේ ශාෂිය කියලා Instagram එකේ සර්ච් කරලා මාව ෆලෝ කරන්න. ඊට පස්සේ මම හෙළුවෙන් ෆොටෝස් එවනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා හෙළුවෙන් ෆොටෝස් මට එවන්න. ඊට පස්සේ මේ වැඩේ බල ඉන්නවා. දැන් වැඩේ හරියන්නේම නැහැ. මට සෙට් වෙන්නේම නැහැ. මම ඩක් ෂේප් එකේ ගිහලා කට්ටිය සින්දු කියලා ඉවර වෙද්දිම ගත්තා මයික් එක. මම කියන්නේ දෙවියන්ගේ බාර ගහපන්. ඒක ලොකුට ඉතින් ගහ ගන්න බෑනේ. ඉතින් දෙවියන්ගේ බාරට කොහොමද කර ගහන්න අමාරුයි නේද? මචං හරිද බීට් එක? හරියට ගහපන්. මතකයි අද වැනි දවසක සමරුව උපන්දින සාදය අප මොනවකින්ද අඩුපාඩු බොන්නද කන්නද සල්ලිම ජීවිතය උන්න පින්ද වන්නද ඔමටිකන්ද එක දිකට කියන්න ගියා. පණය සෙට් එක මම මතකයි අද කියද්දිම 50 දෙන්න ගියා. භාගයක් කියද්දි 45 35 සෙට් එක ඔක්කොම ගියා. ඊට පස්සේ අර 18 24 නොත් එකෙක් ගියා. This party's over. කොහොමද බාගෙට බිබීදි තමයි කට්ටිය කිව්වේ. ඊට පස්සේ අර කොල්ලෝ ගියාට පස්සේ කොල්ලෝ සෙට් එක හොඳට බීල කරලා ගෙදර ගියා. මම ඒක ප්ලෑන් කරලා කරේ මොකද මට ඕනුණා අර නාගි සෙට් එක එතනින් එලවන්න.
බ්‍රිවිසෙප්ස් ෆුස්කස් නම් මෙම ගෙම්බී විශේෂය දකුණු අප්‍රිකාවට එක දේශක වේ. මොවුන් හමුවන්නේ මුහුදු මට්ටම සිට අඩි 3300කට වඩා ඉහළ ප්‍රදේශවල පමණි. ඔවුන්ගේ මුහුණේ ඇති දුක්මුසු පෙනුම නිසා මිනිසුන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත. දැකලා පුරුදු මුහුණක් නේද? හිමිකරුවෙක් නොමැති මිලියන 4ක තවත් ගංජා තොගයක්. හිමිනතිටනකට එකී පිඳ හැඳුමට සිත මගේ පුලේද අන්සතු හදකට පෙන් කළ වරදට ලොව මටරේ හිවිලා. ඒ කාලේ වාර අවසන් ඉස්කෝලේ නිවාඩු හරිම සුන්දරයි. හරිම සුන්දරයි. සතුටින් හිටපු කාලේ. දැන් මේවල දැන් සිරසේ ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැහැ. මං කලින් සමේ චෝදා කරන කාලේ දැන්. ඒ කියන්නේ මගේ බට්ටා හරියට අතට අහුවෙන්නේ නැති කාලේ ඉඳන්ම තිබුණ කාටුන් ටික තමයි තාම තියෙන්නේ. ඒ කියන්නේ මේ මොනවද? Ice Age, Harry Potter, Home Alone, Scooby-Doo, Dr. Dolittle, Shrek, Tintin. දෙයනේ කියලා කිසි වරදක් නැහැ. ඒ ටික ඒ විදියට තාම යනවා. දැන් හැබැයි මේ වෙද්දි හිමයින්ට ළමයි හම්බෙලා හිමයින්ගේ ආජි තුන් මුණු පුරක් දැකලා. මේ ස්ටැමිනා මොකද මේ කරන්නේ මේ කාලේ හැම පාවිච්චි කරේ නෑනේ. හැම සෙට් එකකම ඉන්නවා කොල්ලෙක්ටත් වඩා කුණු හarpu කියන කෙල්ලෙක්. ඔය බිහෙම දෙකුත් තියෙනවා ගොඩක් ඔය ඒබලට කුණු හarpu කියන ඉන්න සද්ද දාන කෙල්ලෝ. එහෙම කරලා වඩා ගාපුවා සද්ද. බොරුවට කච විතරයි. කිසිම තේරුමක් නෑ. එලවටත් නෑ මෙලවටත් නෑ. මොකද? Aduh. Kolek itu nih. Udah dulu. ප්‍රවේශ් සහෝදරයා සහෝදරයෙක් සහෝදරය දෙක සහෝදරය තුන සහෝදරය හතර සහෝදරය පහ සහෝදරය හය සහෝදරය හත සහෝදරය අට සහෝදරය නවය සහෝදරයා ඩුබායි ලයිට් ගියා සහෝදරයා ලයිට් ආවා දැන් කොහොමද මේ දවස්වල මේ ඡන්ද සීන් එකේනේ මේ දවස්වල අපේ ගම්වල ප්‍රතිපත්තිකරුක අයියලා ඔක්කොම සේව් කරගෙන ඉන්නේ මෙහෙම තමයි ඔය ඔක්කොටම වඩා රසයි මගේ අම්මගේ සම්බෝලයි බත් අනිත් බොරු කියන්න එපා ඔය ඕක ඔය කියන්නේ ලෝකෙ කොහෙන් කෑවත් මොන රටින් කෑවත් මොන තැනින් කෑවත් දිව්‍ය ලෝකෙන් කෑවත් අම්මගේ පොල් සම්බලට පරිප්පුවටයි ගහන්න කෑමක් නෑ අනේ එවනම් මේ රට බයිලා හොඳ එහෙම එකක් නෑ ඒක වෙනම රසක් අනිත් ඒවා වෙනම රසක් මම නම් කියන්නේ මේ වගේ ගොන් කතා කියන්න හොඳ නෑ පව් පිරනවා රෑට දත් මදින්නේ නෑ නෑ ඒක වැරදි රෑට දත් මදිනවා හැබැයි උදේට මදින්නේ නෑ මම එහෙමයි ගොඩක් වෙලාවට දැන් මම හිතරන්නේ කොහොමත් නැගිටිනවා නැගිටලා තියෙන වැඩක් කරනවා රෑට දත් මදිනවා නැත්තම් සාමාන්‍යයෙන් උදේට නැගිටලා දත් මැදලා රෑට නිදා ගන්න කලිනුත් දත් මදින්න එපා මම කොහොමත් රෑටම තමයි දත් මදින්නේ දත් මැදලා නිදා ගන්න කේස් එකක් නෑනේ ගොඩක් ඊසි කාලේ යන්ත්‍රයක් හදන් 2080ට ගියාට පස්සේ පත්‍රයක් කියවද්දී ඒකේ ඇමරිකාවට සහ චීනයට ලංකාවෙන් ණය ආධාරත් කියලා තිබ්බම She loves her cat and I love her cat. මං ආස නැති පුරුපුරු ගාති. පැතුම දාලා තියෙන්නේ මොකද්ද මේ? අන්න නංගිට කරදරයක්. හරි කොල්ල 3 දෙනෙක් එනවා. කොල්ල 3 දෙනෙක් ඇවිල්ලා. මොනවද ඔය නංගිට කියනවා? කොල්ල ඇද්දනවා පොඩි කරදරයක් කියලා. කොල්ල ජෙට් එක වගේ නෝ හරියට නිකන් පප්පක බෙඩයල්ලක් වගේ. දැන් ජිම් පප්ප වගේ පොඩි සීන් එකක් තියෙනවා කලිසමේ. මම ඒකට ගියා. වරේ. අම්මා බලද්දි යාළුවෙක් my god වෙලාවට ඒගොල්ලෝ යාළුවෝ සෙට් එකක් උනේ බැරි වෙලාවත් එහෙම නුනනම් ඇටේ කටේ දාගෙන දතේ ප්ලාස්ටර් ගහගෙන තමයි එන්න වෙන්නේ අපි එහෙම කියන ඕක තමයි වෙන්නේ මෙම කේස් එකට වීරය වගේ බහිනවා ගුටි කනවා ආපස්සට දුවගෙන ඇත්තටම අපි පුදුම මිනිස්සුන් පෙබරවාරි 4 සුද්දගේ රට ජාතිය බේරගත්ත හින්දා නිදහස් අවරනවා අනිත් දවස් 364ම කොහොම හරි මේ ජාතික අභිමාණයෙන් පැන ගන්න ලයින් එකක් ගන්නවා අපි පුදුම මිනිස්සුනේ ෂෝට් හයා කෙල්ලන්ට අසම අවුරුද්දක් දෙකක් වැඩිමල් වුණාට මොකෝ අක්කල ගාව තමා ඇත්ත ආදරේ තියෙන්නේ අවුරුද්දක් දෙකක් නම් ඉතින් අවුලක් නෑ නේද මොකද මට වයසට වඩා වටින්නේ සැබෑ ආදරේ
සීජ දාලදී කෝ කටාරන්න තාව කටක්කන්න අනේ සුද්දු මං කියන්නේ මෙහෙම ලහුව එකක් එහෙම ලැබෙනවා නම් හොඳයි හැබැයි කරදරයි නේද දැන් මෙහෙම කාලා කන්න පුළුවන් දවසට එක වේල තමයි කන්න වෙන්නේ මොකද මේකේ කව කව ඉන්නවා අනිත් තේල් දෙකට වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ මේක කර කර තමයි ඉන්නේ හැමදාම පන්ති කට් කරමුයි කියන්නේ යාළුවා එළවල දවස් උදේ පාන්දර මැසේජ් එකක් දාලා ඕයි අද මොකෝ කරන්නේ යන්න ඕනද කියලා ආලා තිබ්බම නෑ උඹ යන්න එපා උඹ යන්න එක පාඩුයි ඒකෙන් වෙන්නේ හදිස්සියකට බෙහෙත් තුණ්ඩුවක් හරි ලියා ගන්න දින කොල කෑල්ල අපතේ අර ඒකකින් හින්දා උඹ යන්න එපා වැඩක් නැහැ ओके So video like करना बड़ा दिन कमेंट करना तो गार्ड में ना सब्सक्राइब भी लगने क्लिक करने